හෙලෝ කුමා සර්. මිස්ටර් ජයකොඩි මොකද ගුඩ් නිවුස් එකක්ද නැත්තම් බෑඩ් නිවුස් එකක්ද? අපි කවද්ද කුමා සර් ගුඩ් නිවුස් ගෙනාවේ? නෑ මිස්ටර් ජයකොඩි මම මේ පොඩි විහිළුවක් කරේ. ඉතින් කියන්නකෝ මොකද්ද කාරණේ කියලා. ධනංජය කියලා මැණික් ව්‍යාපාරිකයෙක්ට අයිති නෙළුම් මාණික්කයක් අතුරුදහන් වෙලා සර්. කොහොම හරියේ නැති වෙලා තියෙන මැණික් ගල ලංකාවේ තියෙන වටිනාම මැණික් ගල් අතරින් එකක් කියලා තමයි කියන්නේ. ජයකොඩි එතකොට මොකද හොඩුවාවක් එහෙම හොයාගත්තේ නැද්ද? නෑ සර් දැන් තමයි මේ ආරංචි උනේ. ආරංචි වෙච්ච ගමන්ම තමයි සර්ට මේ කෝල් කරේ. ඉතින් කුමා සර් ඉන්නවා කියන්නේ මැණික් ගල හම්බුණා වගේ තමයි. මතකනේ ගිය පාර මරීන හෝටලේ කේස් එක. සර් ඉතින් තක්කෙටම මිනිමරුව හොයාගත්තනේ. හරි ජයකොඩි. එහෙනම් මට ලොකේෂන් දාන්නකෝ. මං විල්සනුත් එක්ක එන්න. ජයකොඩි මෙතනට වෙච්ච දේ ජනෙල් වීදුරුව කැඩිලා. මේකනම් මේ සරල හොරකමක් වගේ පේන්නේ. ඒක තමයි ප්‍රශ්නේ සර්. මේ මැණික තිබිලා තියෙන්නේ කාමරේ ආරක්ෂක වීදුරු පෙට්ටියක. හැබැයි ඒ වීදුරු පෙට්ටිය නම් කැඩිලා නැහැ. අමුතුයි නේද කුමා? පෙට්ටිය තියෙන තැනට නම් වීදුරු කෑලි ඇවිල්ලා නෑ. මං ටිකක් වටපිටාවත් පරීක්ෂා කරලා බලුවා. හැබැයි එක වීදුරු කෑල්ලක්වත් හොයාගන්න තිබුණේ නෑ. ජයකොඩි මේ මැණික තිබ්බ පෙට්ටියට පහලින් මේ ලණු කෑල්ල වගේ එක ඔයාලා දැක්කද? මොකද්ද කුමා සර්? මේක ගොඩක් පරණ නිල් පාට ලණුවක පුංචි කොටසක් වගේ නේද? ලණුවක කොටසක්? මේ හොරකමක් එක්ක මේ ලණුවක කොටසක් කොහොමද සම්බන්ධ වෙන්නේ? නෑ සර් මේක මේ නිකං වැටිච්ච එකක් වෙන්න ඇති. එහෙම නෙමෙයි ජයකොඩි. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. විල්සන් ජනේලේ වීදුරුව කැඩිලා තියෙන විදිහ හොඳට බලන්න. කවුරුවත් ජනේලෙන් ඇතුළට ආවද නැත්තං ඇතුළට ආවනං මේ වගේ පුංචි කෑලි කඩාගෙන එන්න බෑනේ. මට තේරෙන විදිහට නම් මේක වීදුරුව ඇතුළට පුපුරලා තියෙනවා වගේ. හොඳයි. හොරකම කරපු විදිහනම් සරලයි වගේ පේන්නේ. ඒත් මේක අපේ අවධානය වෙනත් පැත්තකට ගෙනියන්න කරපු උපක්‍රමයක් වෙන්න බැයිද විල්සන්? ඔබේ තර්කයට මම එකගයි කුමා. ජයකොඩි මට මේ හොරකම වෙච්ච වෙලාවේ මේ ගෙදර හිටිය හැමෝගෙම විස්තර ටික මට අරගෙන දෙන්න. ඒ වගේම ධනංජය මහත්තයාගේ ළඟින්ම හිටපු අය ගැනත් විස්තර ගන්න. ජයකොඩි ඔයා දුන්න විස්තර ටික මම නිරීක්ෂණය කරා. ඒ විස්තර ටික බලන් යද්දි ජයකොඩි ධනංජය මහත්තයාගේ බෑනා සුනෙත් ඔහු ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා. ඒ කොහොමද කුමා සර්? ඒක හරියට මෙහෙම කියන්නේ? සුනෙත් කියන්නේ හොඳ සූදුකාරයෙක්. මිනිහා වටේටම ණය වෙලා තිබිලා තියෙනවා. ඒ වගේම මිනිහට පුරුද්දක් තිබිලා තියෙනවා පැරණි තඹ භාණ්ඩ වගේ පැරණි ඇන්ටික් බඩු මිනිහා එකතු කරලා තියෙනවා. එදා අර වැටිලා තිබිච්ච ලණු කෑල්ල මතකද? ඒකත් මේ එසේ මෙසේ එකක් නෙමෙයි. ඒකත් ගොඩක් පරණ ලණු කෑල්ලක්. මං එදාම කිව්වා මතකද? ඒත් කුමා මැණික් මාණික්ක තිබ්බ පෙට්ටිය ලෝහෙන් හදපු එකක් නේද? ඉතින් ඒක කැඩුවේ නැත්තේ. ඒක අරන් ගියේ කොහෙද එතකොට? වීදුරුව කැඩුවන් පෙට්ටිය ළඟට යන්න බෑනේ. මොහොතක් ඉන්න විල්සන්. වීදුරුව තිබ්බේ බිත්තියේ පෙට්ටියට අඩි 2ක් විතර ඈතින්. මේක තමයි හැරවුම් ලක්ෂය. හොරකම කරේ කාමරේ ඇතුළෙන්. මට නම් තේරෙන්නේ නෑ. කාමරේ ඇතුළේ හිටිය කෙනෙක් වීදුරුව කඩලා මැණිකත් සරන් ගියා කියන එකද? එහෙනම් ජනේලේ වීදුරුව කඩන්න ඕනේ නැහනේ. වීදුරුව කැඩුවේද? වීදුරුව කැඩුවේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න. එතකොට මේක සරල හොරකමක් කියලා කොහොමත් පොලිසිය මේක විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මෙතන උනේ විල්සන් ඊට වඩා ලොකු සංකීර්ණ දෙයක්. එහෙනම් මිස්ටර් කුමා මේ මැණික කවුද ගෙනියන්නේ නැත්තේ? හොරකම කරන්න ජනේලෙන් අත දාන්නත් බැරි නම් අනේ මන්දා හිතා ගන්නත් බෑ. අතක් නෙමේ විල්සන් මේක නොපෙනෙන ලණුවක්. සුනෙත් මහත්තයා
ඔබ තඹ බාණ්ඩ එකතු කරනවා. ඒ වගේම ඔබ හොඳටම ණය වෙලා ඉන්නේ. මං හරි නේද? ඒ වගේම තමයි ඔබ මේ හොරකම වෙච්ච දවසේ රෑ මේ ගෙදර හිටියා නේද? ඔව් සර්, මම ඔයි කියන දවසේ ගෙදර හිටියා. ඒ වුණාට මම කාමරේට නම් ආවේ නෑ. අනේ සර්, මම නම් මේ හොරකම කරේ නෑ. ඔබට මාවන්දන්න බෑසුනෙත් ඔබ මේ හොරකම කරා. හැබැයි කාමරේ ඇතුළට නං ආවේ නෑ. ජයකොඩි, මතකද එදා අපිට මැනික තිබ්බ පෙට්ටියට පල්ලෙ තිබිලා පොඩි ලනු කෑල්ලක් හම්බුණා. ඔව් සර්, ඒක අර පොඩි නිල් පාට ලනු කෑල්ලක්නේ. ඒක ඇත්තටම ලනුවක් නෙවෙයි ජයකොඩි. ඒක දුර ඉඳලා පාලනය කරන්න පුළුවන් ඉතා සියුම් රේඩියෝ සංඥා ලනුවක්. සුනෙත් මහත්තයා, ඔබේ ඔය පරණ එකතු කිරීම අතර පරණ රේඩියෝ සංඥා මගින් එහෙම ක්‍රියාත්මක කරන පොඩි යන්ත්‍ර එහෙම තිබෙනව නේද? මොනවා? දැන් මට මේක පොඩ්ඩක් පැහැදිලි කුමා. ඔබ රොබෝ යාන්ත්‍රණයක් මේ සඳහා භාවිතා කරා. ඒක තමයි නොපෙනෙන ලනුව. හරියටම හරි විල්සන්. කාමරයට ඇතුල් වෙන්නේ නැතුව මැනික ගන්න තියෙන එකම විදිහ තමයි සුනෙත් මහත්තයා ඔබ ඔබේ කාමරයේ ඉඳගෙන කුඩා රොබෝ ආයුධයක් ඔබ මේ කාමරයට යැව්වා. මැනික ගත්තට පස්සේ ඔබ කළේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමේ උපක්‍රමය. ඔබ ජනෙල් වීදුරුව බිඳලා දැම්මා. එතකොට පොලිසිය හිතන්නේ මේක කවුරු හරි පිටින් ඇවිල්ලා කරපු දෙයක් කියලා. මම හිතුවේ මේක කාටවත් තේරෙන්නේ නැති වෙයි කියලා. වීදුරුව කැඩුවේ හොරකම හංගන්න නෙවෙයි, හොරකම් කරපු විදිහ හංගන්න. අපේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා තියෙන්නේ. පුදුමයි කුමා සර්. සරල සොරකම ඇතුලේ තියෙන්නේ සංකීර්ණ උපක්‍රමය ජයකොඩි. සුනෙත් මහත්තයාව අත්අඩංගුවට ගන්න. සුනෙත්, අපි යමු එහෙනම්. මිස්ටර් කුමා, අපේ පවුලේ කෙනෙක් මේ වගේ හොරකමක් කරයි කියලා මට තාමත් හිතාගන්න බෑ. කපටිකම ඇත්ත ධනංජය මහත්තයා. නමුත් ඇත්ත තර්කය ඉදිරියේ කිසිදු උපාය මාර්ගයකට සැඟවෙන්න බෑ. ඒක ඇත්ත කුමා සර්. අපේ පවුලේ කෙනෙක් වුණත් වැරැද්දට දනුවම් ලැබිය යුතුයි. ඔබට බොහොම ස්තුතියි කුමා සර්. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.